ඔන්න ඉතින් මැලේසියා ටුවර් එකේ මගේ විශේෂම දවස තමයි මේ. මේ මගේ ග්‍රැජුවේෂන් දවසේ උදේ. උදේම ඉතින් නැගිටලා මම ලෑස්ති වුණා. මම හිතුවා ගොඩක් වෙලා අරගෙන අද දවසේ ලෑස්ති වෙනවා කියලා. මුලින්ම ඔයගොල්ලෝ දැක්කේ මම ස්කින් කෙයා කරනවා. මොකද අද ගොඩක් මේකප් දාන නිසා ස්කින් කෙයා කරලා තමයි මම මේකප් කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මගේ ෆවුන්ඩේෂන් දෙකක් තියෙනවා. ඒ ක්‍රීම් දෙක මම මික්ස් කරලා තමයි මේ ගාන්නේ. මේ මේකප් කරන විදිහ නම් මටම ආවේනික විදිහක්. මොකද මම මේ විදිහට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒක පර්ෆෙක්ට් නැහැ කියලා මම දන්නවා. හැබැයි මේ විදිහට තමයි මම මගේ මේකප් එක දාගත්තේ. ගොඩාක් වෙලා මම මේ දවසේ මේකප් කරන්න ගත්තා. මොකද දවසේම මට මේ විදිහට ඉන්න ඕන නිසා හොඳ මේකප් එකක් දාගන්න ඕන වුණා. ඊට පස්සේ මම මගේ ඩ්‍රෙස් එකක් දාගෙන ආවා. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක, ග්‍රැජුවේෂන් අවුට්ෆිට් එක. මේකප් එකක් දාගෙන ඉවර වෙලා මම කොණ්ඩේ ටිකක් හදාගන්න තමයි හැදුවේ. කොණ්ඩේ නම් ඉතින් මම හැමදාම දාන විදිහට තමයි අදත් දාන්නේ. හැබැයි පොඩ්ඩක් වෙනදට වඩා නීට් කරගන්න ඕනි කියලාත් හිතුවා. ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේ විදිහට තමයි මගේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. මම ජුවලරි ටිකක් දාගත්තා. ඉතින් ඔන්න දැන් නම් මම ලෑස්ති යන්න. මං වෙලාවටත් කලින් ලෑස්ති වුණා. මොකද මට එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගන්න ඕන නිසා ඒ වගේම අද ටිකක් වහිනවා වගේ. ඉතින් වැස්ස තිබුණොත් මට එළිය ෆොටෝස් ගන්න බැරි නිසා ඒත් එක්කම මට හොටෙල් එකේදීත් ෆොටෝස් ටිකක් ගන්න ඕන වුණා. ඒ නිසා තමයි මම ඉක්මනින් ලෑස්ති වුණේ. මේ තියෙන්නේ මම මටම දෙන්න ගිෆ්ට් එකක්. ඉතින් මම මේ ගමන තනියමනේ ආවේ. ඒ නිසා මම ෆොටෝස් ගන්නත් එක්ක මම මාවම ෆ්‍රෙෂ් කරන්න මල් එකකුත් ගත්තා. ඉතින් මේ විදිහට තමයි මම දැන් යන්න ලෑස්ති වෙන්නේ මගේ ග්‍රැජුවේෂන් එකට. මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් මම යන්න හදන්නේ ෆොටෝස් ටිකක් අරගෙන ග්‍රැජුවේෂන් එක තියෙන තැනට. මම දැන් හෝල් එකට යන ගමන් මෙතන ඉඳලා ගොඩක් දුර නැහැ, මෙතන ඉඳලා ළඟයි. ඒ වුණාට මම ටැක්සි එකක් දාගත්තා. මේ වෙලාවට එතනින් යන්න අමාරුයි පයින්. ඒ නිසා මම ටැක්සි එකේ තමයි යන්නේ. ඔන්න ඉතින් මං ග්‍රැජුවේෂන් හෝල් එකට ආවා. මෙතනදී මට තව ලංකාවේ යාළුවෝ කීප දෙනෙක්ම හම්බ වුණා. එයාලත් ඇවිල්ලා හිටියා ග්‍රැජුවේෂන් සෙරමනි එකට. ඉතින් අද මට ගොඩක් සතුටු දවසක්. ටිකක් දුකයි මගේ පවුලේ කවුරුත් මෙතන නැති එක. හැබැයි මට සතුටුයි. මොකද මම මේ අවුරුද්දේ ටාගට් එකක් විදිහට තමයි තියාගෙන හිටියේ මගේ මාස්ටර්ස් කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් මේ අවුරුද්දේ ඒ ටාගට් එකත් මට ඇචීව් කරන්න පුළුවන් වුණා. අඩුවා ලෝකුගේ දීනුෂී නීමා ධේරසිංහේ ලිහින්දි පීතා මුඩියාන් සෙල්ගේ අංජුල But you when you dance, 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 feel the good, good creeping up on you. So just dance, 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 come on. All those things I should. 5, 4, 3, 2. I know you see somehow the world will change. I just want you to da balanna madiha da kiyanna chetana